හරි. එහෙමනම් පුතේ දැන් අපි කතා කරමු විද්‍යුත් චුම්බක තරංග. එහෙමනම් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව. ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඔයගොල්ලන්ට විභාගෙදිත් අනිවාර්යයෙන්ම ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. MCQ ප්‍රශ්න ඒ වගේම ව්‍යුහගත රචනා මේ ප්‍රශ්න තුන් ආකාරයටම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතාමත්ම වැදගත් කොටසක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බලන්න දුවේ පුතේ මෙන්න මෙතන තියෙන මොකක්ද මේ විද්‍යුත් චුම්බක තරංගයක් නිරූපණය කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවද කියලා. හරි. ඊට කලින් පොඩ්ඩක් මට කියන්න බලන්න ඔයගොල්ලෝ විද්‍යුත් චුම්බක තරංග ගැන මොන හරි දෙයක් අහලා තියෙනවද? විද්‍යුත් චුම්බක තරංග වලින් අපිට මොනවද ලැබෙන්නේ? ඔයගොල්ලෝ අහලා ඇති රේඩියෝ තරංග එහෙම කියලා එහෙම අහලා තියෙනව නේද? රේඩියෝ තරංග, එක්ස් කිරණ, ගැමා කිරණ නේද? බීටා කිරණ මේ වගේ දේවල් අහලා ඇති. ඒ වගේම තමයි දුවේ පුතේ ඉතාම පැහැදිලිව ඔයගොල්ලෝ දන්නවා සූර්යාලෝකය. නේද? සූර්යාලෝකයේ හිරුගේ ආලෝකය අපිට සූර්යාගෙන් අපිට ආලෝකය ලැබෙනවා. ඒ වගේම තමයි සූර්යාගෙන් තාමනාද අපිට ලැබෙන්නේ? තාපය ලැබෙනවා. ආලෝකය සහ තාපය ලැබෙනවා. එතකොට අපි දන්නවාද ඒ පුතේ මේ ඔයගොල්ලෝ 8 ශ්‍රේණියේදී මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන ඉගෙනගෙන තියෙනව නේද? 8 ශ්‍රේණියේදී අපි අර ආකෘතියක් එහෙම හදලා මේ ගැන කතා කරලා තියෙනවා. ඔයගොල්ලන්ට සමහර විට දැන් මතක් වෙයි. මේ එකක් හැදුවා අපි ඒ වගේ දෙයක් කළා කියලා නේද? එතකොට එතනදී අපි දන්නවා මේ පෘථුවියේ තියෙන වායුගෝලය ගැනත් අපි ඉගෙන තියෙනව නේද? පහළ පන්තිවලදී වායුගෝලයේ සීමා වෙනවා. මේ දිගටම මේ වායුගෝලය නෑ සූර්යයා දක්වාම. නම් යම් කිසි ප්‍රමාණයකින් සීමා වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මොකද තියෙන්නේ? රිත්තකයක් මාධ්‍යයකින් තොර අවකාශයක්. එහෙමනම් දුවේ පුතේ මේ ඉතා විශාල දුරක් මේ මාධ්‍යයකින් තොර අවකාශයක් ඔස්සේ මොකද වෙන්නේ? මේ සූර්යාගේ ඉඳලා මේ ආලෝකය එහෙම නැත්තම් තාපය පෘථුවියට ලැබෙනවා. එහෙමනම් ඒව ලැබෙන්නේ මොන විදියටද? මේ විද්‍යුත් චුම්බක තරංග ආකාරයට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේ විදිහට අපිට ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විශාල දුරේක්ෂේම හයි කරලා තියෙනවා. සමහරවිට ඔය සැබවින් දැකලා නැතුව ඇති. ඔය චිත්‍රපටිවල ටීවී එකේ එහෙම දැකලා තියෙනව නේද? ඒ වයින් මොකද කරන්නේ? අර විශ්වයේ ඉඳලා එන ඒ විද්‍යුත් චුම්බක තරංග ග්‍රහණය කරගන්න අල්ල ගන්න තමයි ඒගොල්ලෝ බලන් ඉන්නේ. මොන හරි පණිවිඩයක් එනවද කියලා. ඒකට මේ පණිවිඩය කොහොමද අපිට තේරුම් ගන්න වෙන්නේ? මේ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක් විදිහට තමයි මේ රේඩියෝ තරංග කියන ඒවා තමයි එතනදී අපි ගුවන්විදුලි තරංග කියන ඒවා අපි ලබා ගන්නේ. එමනම් මේවා තමයි අපිට ඒ තේරුම් අරගෙන පණිවිඩය හොයාගන්න වෙන්නේ නේද? එතකොට ඒ පුතේ එහෙමනම් අපිට දැන් පැහැදිලිව පේනවා මේ විද්‍යුත් චුම්බක තරංගවල ගමන් කිරීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මාධ්‍යයක් තිබුණත් ගැටලුවක් වෙන්නේ නැති වුණත් ගැටලුවක් වෙන්නේ එයා ගමන් කරනවා. ඒක නිසා තමයි එයාට සූර්යාගේ ඉඳලා නේද? පෘථුවිය දක්වා වුණත් එන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන. බාන කොච්චර දුරක් යනවද නේ සූර්යාගේ ඉඳලා පෘථුවිය දක්වා වැඩි හරියක් එන්නේ මාධ්‍යයෙන් තොර අවකාශයක් ඔස්සේ. බලන්න එහෙනම් දැන් මෙතන අංශවල සහභාගීත්වයක් නැහැ. අංශු චලිතයක් නැහැ. හැබැයි අපි කතා කළා මතකද ඔයගොල්ලන්ට අන්වායාම තීජ්‍යක් තරංග ගැන කතා කරලා නේද? යාන්ත්‍රික තරංග ගැන කතා කරද්දී මොකද කිව්වේ? ඒවයි අංශු චලනය වෙනවා. අංශු චලනය වෙන්නේ නැත්තම් මොනවද මේකේ චලනය වෙන්නේ? චුම්බක ශේෂ සහ විද්‍යුත් ශේෂ. එකිනෙකට ලම්බකව දෝලණය වෙන ගන්න මේ තියෙන්නේ. විද්‍යුත් ශේෂ සහ චුම්බක ශේෂ. එකිනෙකට ලම්බකව කියන්නේ මොකද්ද? අංශක 90යි. මේ චුම්බක ශේෂ්ත්‍රය සහ විද්‍යුත් ශේෂ්ත්‍රය අතර තියෙන්නේ අංශක 90ක කෝණයක්. මේ විදිහට තමයි මේ චුම්බක ශේෂ්ත්‍රය සහ විද්‍යුත් ශේෂ්ත්‍රය දෝලණය වෙන්නේ. බලන්න මේ තියෙනවා තරංගයේ ප්‍රචාරණය වන දිශාව. එහෙනම් මේ විද්‍යුත් චුම්බකයක් සමන්විත වෙන්නේ මොනවයින්ද දුවේ පුතේ? එකිනෙකට ලම්බකව චලනය වෙන එහෙම නැත්නම් දෝලණය වෙන විද්‍යුත් ශේෂ්ත්‍ර සහ චුම්බක ශේෂ්ත්‍ර වලින් තමයි මේ තරංග සමන්විත වෙන්නේ. එතකොට මේ තව දෙයක් තියෙනවා. ඒ වගේම මේ තරංගයේ දිශාව මොකද වෙන්නේ? මේ ශේෂ්ත්‍ර දෙකටම ලම්බක දිශාවකට තමයි මේ තරංගයේ දිශාව පිහිටන්නේ. ඔන්න ඕවා තමයි මේ විද්‍යුත් චුම්බක තරංගයක අපිට දක්වන්න ලැබෙන ලක්ෂණ. බලන්න විද්‍යුත් චුම්බක නේද? විද්‍යුත් ශේෂ්ත්‍රයක් තියෙනවා, චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ තරංගයක් මේක ප්‍රචාරණය වෙනවා. ඒකට දිශාවක් තියෙනවා.
මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නෑ. හරි ඊනාට බලන්න මේ වැදම් වේගයගෙන අපිට අදහසත් තියෙනවාද ආලෝකයේ වේගය ගැන ඔගොල්ලන්ට මතකද වේවුදේ අපි නේද ඒකත් අපි අටසේනේදී කතා කරනවානේ දාලෝකයේ වේගය ගැන රිත්තකත්වදි වේගය ගැනේ අපි කතා කරන ඔගොල්ලන්ට මතක් වේවි රිත්තකයක් තුලදී එතවට මේ විද්දුත් චුම්බකයක මේ රික්තකයක් තුලදී වේගේ කොච්චරක් වෙනවාද වේගේ ඇත්තරම ගත්තොත් එම දුවේ පුතේ 2.9යි නිකයි දසම 9යි අට වැඩි කිරීම 10ක් තප්පරයට මීටර් වෙනවා ඉතින් අපි මේක අපේ ගණනය කිරීමේ පහසුව සඳහා 3යි කියලා ගන්න එහෙම නැතුණා අපිට ටිකක් අමාරුයි මේ ගණනය කිරීම කරන්නේද පහසුයි මේ 3යි කියලා ගත්තාම නේද එතකොට අපි අර කලින් කතා කරලා තියෙනව නේද මේ තරංගවල වේගය සම්බන්ධයෙන් සමීකරණයක් එහෙම නේද එතකොට ඒකත් මේකටම අපිට යොදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මතක දෙතන්දී අපි සංඛ්‍යාතය ගැන එහෙම කිව්වා සංඛ්‍යාතය කිව්වේ මොකක්ද පුතේ තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව නේද අපි ඒක මොකෙන්ද නිරූපණය කළේ අපි ඒක F වලින් නිරූපණය කළා තරංග ආයාමය මොකෙන්ද නිරූපණය කළේ ඒ ලැම්ඩා කියන සංකේතයෙන් නිරූපණය කළා නේද මතකද ඔයගොල්ලන්ට මේ විදියට මේ සංඛ්‍යාත F වලින් නිරූපණය කරා තරංග ආයාමය කියන එක අපි ලැම්ඩා වලින් නිරූපණය කළා එතකොට දුවේ පුතේ මේ සංඛ්‍යාතයේ මැන්නේ මොනවයින්ද දැන් මේවා වැදගත් මේවා මතක තියාගන්න ඕනේ මොනවයින්ද මැන්නේ හර්ට්ස් වලින් තමයි මේ සංඛ්‍යාතය මැන්නේ නේද තරංග ආයාමය අපිට තරංග ආයාමය මීටර් වලින් මයින්න පුළුවන් නේද හරි එතකොට මේ විද්‍යුත් චුම්බක තරංගවල වේගය අපි c කියලා ගත්තොත් අපිට නම් කියන්න පුළුවන් මොකද්ද c සමානයි f ලැම්ඩා කියලා කියන්න පුළුවන් නේද එහෙනම් මේ c මොනවයින් දෙන්නේ දුවේ පුතේ වේගය ms ඍණ එකෙන් තමයි මේ වේගය කියන එක එන්නේ තප්පරයට මීටර් නේද වේගය දක්වන්නේ තප්පරයට මීටර වලින් ඕක ඔයගොල්ලන්ට කලින් කළා මතක ඇති එහෙමනම් දුවේ පුතේ දැන් අයි බලමු මොනවද මේ විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණ එතකොට දුවේ පුතේ දැන් මේවා තියනවා කියවනේ මේ චුම්බක ශේෂ්ත්‍ර විද්‍යුත් ශේෂ්ත්‍ර නේද චුම්බක ශේෂ්ත්‍ර තියනවා කියවා විද්‍යුත් ශේෂ්ත්‍ර තියනවා කියවා මේකේ හැබැයි දුවේ පුතේ හොඳට මතක තියාගන්න මේ විද්‍යුත් චුම්බක තරංග වලට බාහිර විද්‍යුත් හා චුම්බක ශේෂ්ත්‍ර මගින් මේ තරංග වලට බලපෑමක් නැහැ එහෙනම් මේ බාහිරින් අපි චුම්බක ශේෂ්ත්‍ර ඇල්ලුවා කියලා විද්‍යුත් ශේෂ්ත්‍ර ඇති කළා කියලා මේ තරංග වලට බලපෑමක් කරන්න බෑ ඊළඟ තමයි සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ මාධ්‍යයක් තිබුණත් ඒ මාධ්‍ය තිබුණා ඒ ගැටලුවකුත් නෑ නේද සූර්යාගේ ඉඳලා එනවා නේද මාධ්‍යයක් නැති විශාල ප්‍රදේශයකින් එනවා ඊට පස්සේ වායුගෝලයේ තියෙන වායුමය මාධ්‍යයක් තියෙනවා වායුමය මාධ්‍ය තිබුණා කියලා එයාට ගැටලුවක් නෑ මාධ්‍යයක් තිබුණත් නැතත් මෙයාට සම්ප්‍රේෂණය වෙන්න ගමන් කරන්න පුළුවන් ඒ වගේම තමයි වේගය මේක නැත් අපි කියන්නේ මොකද්ද වේගය රික්තයේදී මේක වේගය 3 වැඩි කිරීම 10ට ms එකක වේගයකින් මේක ගමන් කරනවා. එහෙමනම් මෙන්න මේ ටික හොඳට දුවේ පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ, ඒ විද්‍යුත් චුම්බක තරංග සමන්විත වෙන්නේ මොනවයින්ද කියන එක එතනදී හොඳට මතක තියාගන්න උදාහරණ කීපයකොත් මතකයේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන එක. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන එක අපි කතා කරනවා. එතකොට මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දුවේ පුතේ මොකද කරලා තියෙන්නේ අපි? ඒ සංඛ්‍යාතය කියේ මොකද්ද දැන්? සංඛ්‍යාතය කියේ තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව නේද? මොකද්ද? තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව. අපි කියව එක හර්ට්ස් වලින් මයින්නවා කියලා නේද? එතකොට මේ සංඛ්‍යාතයේ ආරෝහණ පිළිවෙලට කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ගණන් කරද්දී දන්නවා ආරෝහණ සහ අවරෝහණ. මොකද්ද මේ ආරෝහණ කියලා කියන්නේ? ආරෝහණ කියලා කියන්නේ වැඩි වෙන පිළිවෙලට නේද? පොඩි එකේ ඉඳලා ලොකු එකට යන එක නේ. 2 8 16 30 නේද? ඒ විදිහට යන එකට. අවරෝහණ කියලා තියෙන්නේ ලොකු එකේ ඉඳලා පොඩි එකට අඩු වෙන පිළිවෙලට නේ. එහෙනම් මෙතනදී අපි කොහොමද මේ විද්‍යුත් මේ චුම්බක මේ පෙළ ගස්සන්නේ? තරංග පෙළ ගස්සන්නේ? මේකේ සංඛ්‍යාතේ ආරෝහණ පිළිවෙලට. ඒ කියන්නේ මොකද? සංඛ්‍යාතය
වැඩි වෙන පිළිවෙලට බාන මොනවද තියෙන්නේ එතනදී තරංග වර්ග ටික තියෙනවා බලන්න දුවේ පුතේ මොනවද ගැමා කිරණ X කිරණ පාරජම්බුල කිරණ දෘශ්‍යාලෝකය අදෝරක්ත කිරණ සුද්‍ර තරංග ගුවන් විදුලි තරංග ඔන්න බලන්න ඒවයි සංඛ්‍යාත පරාසයක් දීලා තියෙන අපිට දැන් ඒක වඩා පැහැදිලිව මෙන්න මේකෙන් බලාගන්න පුළුව බලන්න මේක ඔගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්ද බලමු දැන් මේක චුට්ටක් අපි තේරුම් ගන්න නේද ඔන්න මෙතන තියෙනවා මොනවාද අර කිව්ව සුද්‍ර තරංග තියෙනවා නේද ඊට පස්සේ තියෙන්න ඕනේ මෙතන මුලින්ම තියෙන්න ඕනේ ගුවන් විදුලි තරංග සුද්‍ර තරංග නේද අදෝරක්ත කිරණ ඊට පස්සේ දෘශ්‍යාලෝකය නේද පාරජම්බුල කිරණ ඊට පස්සේ එක් කිරණ ඔන්න ගැමා කිරණ බලන්න මේ යටින්මකද දුවේ පුතේ තියෙන්නේ මේ තරංගායාමේ උඩින් තියෙනවා යටින්මකද තියෙන්නේ සංඛ්‍යාතය නේ සංඛ්‍යාතය බාණ්ඩ අපි කිව්වේ ආරෝහණ පිළිවෙලට මේක හදනවා කියලා නේද අයි මොකද්ද කිව්වේ ආරෝහණ පිළිවෙලට තමයි මේක හදන්නේ කියලා නේද මේ මොකද්ද මේ අපි බලන්නේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය විද්‍යුත් චුම්බක වර්ණාවලිය තමයි බලන්නේ අයි මේ රූපේ හොඳට තේරුම් ගන්න උත්සාහ කරමු නේද බලන්න ඔන්න දැන් බලන්න සංඛ්‍යාතය මොකද වෙලා තියෙන්නේ 10 5 10 6 10 7 10 11 10 14 10 16 මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා නේද වැඩි වෙලා සංඛ්‍යාතයේ වැඩි වෙලා සංඛ්‍යාතයේ වැඩි වෙනවා කියන්නේ මොකද්ද මේ පුතේ ඒ තප්පරයකදී සිදුවන කම්පන ප්‍රමාණය වැඩි වෙලා බලන්න දැන් මේක දිගයි නේද තරංගායාමයේ දිගුයි එහෙනම් තප්පරයක සිදුවන කම්පන සංඛ්‍යාව අඩුයි බලන්න මෙතනදී තරංගායාමයේ ගොඩක් කෙටි වෙලා නේද ඒ කියන්නේ තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව එහෙමනම් වැඩි වෙලා තියෙනවා තරංගායාමයේ මොකද වෙන්නේ යමක් ක්‍රමයෙන් අඩු වෙනවා ඒක අවරෝහණ පිළිවෙලට තමයි එතන සැකසීලා තියෙන්නේ රේඩියෝ තරංග තියෙනව නේද සුද්ධ තරංග තියෙනවා අදෝරක්ත කිරණ තියෙනවා නේද ඊට පස්සේ දෘශ්‍යාලෝකයේ තියෙනවා පාරජම්බුල කියන X කිරණ ගැමා කිරණ තියෙනවා බලන්න මේ මෙතන දීලා තියෙන සාමාන්‍ය මේ මයික්‍රෝවේව් එකේම නේද රේඩියෝ තරංග ඒ ගුවන් විදුලි තරංග රූපවාහිනී තරංග සුද්ධ තරංග මයික්‍රෝවේව් අදෝරක්ත ඔයගොල්ලෝගේ රූපවාහිනියේ රිමෝට් කන්ට්‍රෝල් එක නේද ඔයගොල්ලෝ දන්නා රූපවාහිනී රිමෝට් කන්ට්‍රෝල් එක භාවිතා කරද්දී කවුරු හරි ඉස්සරහින් ගිහලා හිටගත්තොත් මොකද වෙන්නේ ඒක වැඩ කරන්නේ නැහැ ඒතකොට කෑ ගහනවා අයින් වෙන්න මේක වැඩ කරන්නේ අයින් වෙන්න කියලා නේ එමනම් එතනියේ කිරණ වර්ගයක් මොන හරි තරංග වර්ගයක් ගමන් කරලා තියෙනව නේද යදෝරක්ත කිරණ තමයි ගමන් කරලා තියෙන්නේ ඊට පස්සේ බලන්න මේ ආලෝකය මේ දෘශ්‍ය ආලෝකය කියන එකත් හරිම වැදගත් දුවේ පුතේ මේ දෘශ්‍ය ආලෝකයෙන් තමයි අපිට මේ පෙනීම ලැබිලා තියෙන්නේ ඊට පස්සේ පාරජම්බුල කිරණ X කිරණත් ඔයගොල්ලෝ දන්නව නේද X කිරණ සාමාන්‍යයෙන් මොන වගේ දේවල් වලට භාවිතා වෙන්නේ X-ray ගන්නකොට එහෙම නේද X-කිරණ X-ray ගන්නකොට එහෙමයි භාවිතා කරන්නේ X-කිරණ මොකද වෙන්නේ අපේ ශරීරය හරහා යනවා හැබැයි ඒ ශරීරයේ තියෙන අස්ථි හරහා ගමන් කරන්නේ නැහැ ඒ නිසා අස්ථි අපිට අර ඡායා රූපයක් විදිහට බලා ගන්න පුළුවන් ගැමා කිරණ ඔන්න ඔය විදිහට තමයි නම් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය සැකසීලා තියෙන්නේ ඒකට බලන්න මේ තරංගායමේ කෙටි වෙනවා බලන්න මේ ගොඩක් දිගයි මේ 10 4ක් අද 10 දින 13 ගොඩක් කෙටි වෙලා තියෙනවා සංඛ්‍යාතය මොකද වෙලා තියෙන්නේ සංඛ්‍යාතයේ ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා හරි මේකේ මොන හරි ඔයගොල්ලන්ට ගැටලුකාරීත්වයක් නැත්නම් තියෙනවද එතකොට දුවේ පුතේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන මම නැවත පොඩ්ඩක් ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න හරි වැදගත් මේක මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය අපි කොහොමද සකස් කළේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය අපි සකස් කළේ මේ සංඛ්‍යාතයේ ආරෝහණ පිළිවෙලට ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට නේද එතකොට එහෙම සකස් කරාම මුලින්ම මේ ගුවන් විදුලි තරංග තියෙනවා බලන්න සංඛ්‍යාතයේ 10 5යි ඔය සුද්ධ තරංග තියෙනවා සංඛ්‍යාතයේ 10 10යි වැඩි වෙනව නේද අදෝරක්ත කිරණ තියෙනවා 10 12 10 13 ඔන්න වැඩි වෙනවා ඊට පස්සේ ආලෝක දෘශ්‍යාලෝකයේ තියෙනවා වැඩි වෙනවා 10 14 10 15 පාරජම්බුල කිරණ 10 16 ඔන්න වැඩි වෙන සංඛ්‍යාතය X කිරණ ගැමා කිරණ බලන්න මේ සංඛ්‍යාතයේ වැඩි වෙන ආකාරය මේ ඔයගොල්ලන්ට මේ තරංගේනොත් බලා ගන්න පුළුවන් හොඳට තරංග ආයාමය මොකද වෙලා තියෙන්නේ තරංග ආයාමය ටික ටික අඩු වෙලා තියෙනවා තරංග ආයාමය අඩු වීම නිසා මොකද වෙන්නේ සංඛ්‍යාතය වැඩි වෙනවා අය මොකද්ද සංඛ්‍යාතය කියලා කිව්වේ තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව එතකොට මෙතනදී ඔයගොල්ලන්ට දල වශයෙන් මේ තරංගවල ප්‍රයෝජන ගැන පොඩ්ඩක් බලා ගන්න පුළුවන් කියලා මං කිව්වා එහෙමනම් අපි ඉදිරියට මේක කතා කරගෙන යමු
එතකොට දුවේ පුතේ මම දැක්ක ඔයගොල්ලෝ කවුරු හරි මැසේජ් එකක් එවලා තිබුණා මේ C එකේ එක කොටසකට මේ පාඩමේ මුල් කොටස කෙරුන්නේ නැහැ කියලා. හරි. මම ඔයගොල්ලන්ට බලලා ඒ කොටස මේ ඉතාම ඉක්මනින් ගොඩක් වෙලා සෙන්සුරාදා වගේ දවසක් වෙලාවක් අරගෙන අනිත් පන්ති නැති වෙලාවක් අරගෙන ඔයගොල්ලන්ට එඩිට් කරලා දෙන්නම්. මේ කොටස ඒකත් එක්ක ලොකු සම්බන්ධතාවයක් නැහැ. සංඛ්‍යාතය කියන එකෙන්ම මම දැන් කියලා දුන්න ඔයගොල්ලන්ට මොකක්ද සංඛ්‍යාතය කියන්නේ කියලා. මේ කොටස හොඳට අහගෙන ඉන්න. ඒ කොටසත් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. හරි. ඔය මෙතෙන්දි මුලින්ම දුවේ පුතේ කතා කරනවා දෘශ්‍යාලෝකයේ ලයිට්. දෘශ්‍යාලෝකය ගැන. මොකක්ද මේ දෘශ්‍යාලෝකය කියලා කියන්නේ? දෘශ්‍යාලෝකය කියලා කියන්නේ දුවේ පුතේ. එතකොට දුවේ පුතේ ඔයගොල්ලෝ මේ දෘශ්‍යාලෝකයේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කොයි ස්ථානයේද තියෙන්නේ කියන එකත් හොඳට බලා ගන්න ඕනේ. විද්‍යුත් චුම්බක වර්ණාවලිය කොයි ස්ථානයේ තියෙන්නේ කියන එකත් හොඳට අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. දෘශ්‍යාලෝකය කියලා කියන්නේ දුවේ පුතේ මේ වර්ණාවලියේ අපේ ඇසට සංවේදී වන විද්‍යුත් චුම්බක තරංග පරාසය. වර්ණාවලිය අපගේ ඇසට සංවේදී වන විද්‍යුත් චුම්බක තරංග පරාසය තමයි මේ දෘශ්‍ය ආලෝකය කියලා අපි කියන්නේ. හරි. එතකොට දුවේ පුතේ බලන්න මේ සංඛ්‍යාතය කොච්චරක් වෙනවද? බලන්න මේ සංඛ්‍යාතය අපි කලිනුත් අතනියුත් දැක්ක නේද? 4.2යට වැඩි කිරීම 10.14 සිට 7.6 9 වැඩි කිරීම 10.14 හර්ට්ස්යේ. අයි මොකක්ද සංඛ්‍යාතය කියලා කිව්වේ? තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව. දැන් මම ඔයගොල්ලන්ට මේක සෑහෙන වතාවක් කිව්වා නේද? සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ බලන්නත් ඇයි මේ හැමතිස්සෙම මේ කියන්නේ කියලා. මේවා විභාගෙට අහනවා. ඒ අහුවාම ඔයගොල්ලෝ ලියන්නෙත් නැහැ. ඒ නිසා තමයි මේ නිතර නිතර කියන්නේ. ඔකට ඇහිලා හරි ඔයගොල්ලන්ට මතක හිටින නිසා. තප්පරයකදී සිදුවන කම්පන සංඛ්‍යාව තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒක ගණින ඒකකයේ හර්ට්ස්. මේක නිතර කියන්නේ මේක අහන නිසා. එන ඔයගොල්ලෝ එතනින් මතක තියාගන්න උත්සාහ කරන්න මේ වගේ දේවල්. තරංගායාම් පරාසය. ඔන්න බලන්න දැන් තරංගායාම් පරාසයට මොකද වෙලා තියෙන්නේ? තරංගායාම් පරාසය අඩු වෙලා. සංඛ්‍යාතය වැඩි වෙනවා. තරංගායාමය මොකද වෙන්නේ? අඩු වෙනවා. නැනෝමීටර්. එන්නම් කියන්නේ නැනෝමීටර්. නැනෝමීටර් 690 සිට නැනෝමීටර් 400 දක්වා අඩු වෙලා. ඔන්න පරාසය. ඔය අතර තමයි මොකද්ද මේ දෘශ්‍යාලෝකයේ තියෙන්නේ. අඩුම තරංගායාමය සහිත ප්‍රදේශය. ඒ කියන්නේ මේ හරිය. ඒ හරිය වෙද්දි මොකක් සංඛ්‍යාතය වැඩිම වෙනවා. ඒ හරිය පේන්නේ දම් පැහැයෙන් වැඩිම තරංගායාමය සහිත ප්‍රදේශය මේ ඒක සංඛ්‍යාතය අඩුම ප්‍රදේශය රතු පැහැයෙන් දිස් වෙනවා. ඔයගොල්ලෝ දන්නා මේ වර්ණාවලියේ වර්ණ 7 ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද? මොනවාද වර්ණ 7? රතු නේද? තැඹිලි ඊට පස්සේ කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් බන් 7ක් ආවද කියලා 1 2 3 4 5 6 7යි. එමනම් මේ වර්ණ ටික ඔයගොල්ලන්ට පිළිවෙලට කියන්න පුළුවන් වෙනවා. දැන් බලන්න මෙතන මොකද්ද කියන්නේ? අඩුම තරංගායාමයේ තියෙන්නේ මොකක් කියලාද කියන්නේ? ඒ අඩුම තරංගායාමයේ සංඛ්‍යාතය මෙතන එන එතන තියෙන්නේ මොකද්ද? දම්. එහෙනම් මෙතන ඉන්ඩිගෝ. මෙතන මොකද්ද? නිල්. විත් එක හොඳයි. ඊට පස්සේ කොළ නේද? ඊට පස්සේ කහ. ඊට පස්සේ තැඹිලි සහ රතු. බලන්න ඊට පස්සේ මොකද්ද? වැඩිම තරංගායම් ප්‍රදේශ සංඛ්‍යාත අඩුම ප්‍රදේශය. ඒ කියන්නේ වැඩිම තරංගායමේ තියෙන ප්‍රදේශය මොකද්ද කියන්නේ? රතු පැහැයෙන් දිස් වෙනවා කියලා කියනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේ වර්ණ පරාසය පිහිටලා තියෙනවා. බලන්න ඕන දේ පුතේ. එහෙනම් මේ විදිහට ඔයගොල්ලන්ට මේක ලියන්න මේ වර්ණ 7 කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට බලන්න දේ දුන්න ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් වැහි බර වගේ දේ කාලගුණයක් තියෙන වෙලාවේ නේද? මේ දේ දුන්න වගේ එකක් දැකලා ඇති. මම හිතන්නේ මෙතන දේ දුන්නක් දැක්ක නැති කෙනෙක් නම් නැතුව ඇති. හැමදේනම වගේ මේ දේ දුන්නක් දැකලා ඇති නේ. දේ දුන්නක් දැක්කම අපි අනිවාර්යයෙන්ම උනන්දුවෙන් ඒක දිහා බලනවා. එතකොට අපිට පැහැදිලිව මේ දේ දුන්නේ වර්ණ කිහිපයක් තියෙනවා දකින්න ලැබෙනවා. හැබැයි බොහෝ වෙලාවට ඔයගොල්ලෝ ඇත්තට හොඳින් බැලුවොත් මේ වර්ණ හත මේ විදිහටම හරියටම මේ පේනවා අඩුයි. මේ ඔක්කොම එකට මිශ්‍ර වෙලා තමයි පේන්නේ. නමුත් ඉතා පැහැදිලිවම තිබුණොත් එහෙම මේ දේ දුන්නේ වර්ණ 7 විදිහට දිස් වෙන්නේ දුවේ පුතේ මේ දෘශ්‍ය පරාසයේ තියෙන මේ ආලෝකය තමයි සිරමනාද දම් ඉන්දිගෝ නිල් කොළ සහ තැඹිලි සහ රතු කියන ටික තමයි මේ විදිහට අපිට දිස් වෙන්නේ. හරි. එහෙනම් ඔය ටික තමයි දුවේ පුතේ අපිට මේ දෘශ්‍ය ආලෝකය ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ බාන් දේ පුතේ ගැමා කිරණ.
නොන ගැමා කිරන මොනවයිද නිකුත් කරන්නේ විකිරණ සීලී මූලද්‍රව අපි දන්න මුලදව ගණනාවත් තියන ලබි මුලදවගෙන ඉගෙනගෙන තියෙන නේද රොගොල්ල අනිවාර්යෙන් මේ පලවෙනි මුලදව ගැන අරිමුලද විස්ස ගැන හැම දෙයක්ම ඉගෙන ගැන තියෙන් ොට පරිමුලද විස්ස කියන්න පුළුවන් වෙන්න ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය ඉට පස්සේ ඉලෙක්ට්‍රෝන පිහිටන ආකාරය නේද හැම දෙයක්ම ගොඩක් දෙවල් කියන්න පුළුවන්ගෙන පලනි මුලද විස්සට ඒ පලනි මුලද විස්සට අමතරව තා මුල්ල දව්‍ය ගණනාවත් තියෙනවා ඒවයි තියෙනවා මේ විකිරණ සීලී මූල ද්‍රව්‍ය කියලා මෙන්න මේ විකිරණ සීලී මූල ද්‍රව්‍ය වලින් තමයි මේ ගැමා කියරන කියනේවා නිකුත්තෙන් හරි ගැමා කරන කියනවා නිකුත්තෙන් ඒවාගේම තමයි මෙවර ඉතා ඉහල සංඛ්‍යාතයක් තියන දැම් බලන්න ගැමා කියන කොහෙද තියෙන්නේ කියලා ඔහෙත් තියෙන්නේ අර විද්‍යුත් චුම්බක වර්ණාවලියට නැවත ගිහිල්ල බලන්න මේ ඇත්තද මේ කියන්නේ ඉහළ සංඛ්‍යාතයක් මේක තියෙනවාද බලන්න ගිහිල්ලා ආකෝ මේ තියෙන්නේ එනම් බානුව සංඛ්‍යාතය වැඩිම හරිය තමයි තියෙන හිනගේ කියනවා හරි නේද ඉතා ඉහල සංඛ්‍යාතයක් මේ ගැමා කිරණවලට තියෙන එතන මේ අධික ශක්තියක් අඩංගු ඉතින් බාන්නර ගන්න වානේ තහඩු කොංක්‍රීට් වගේ දේවල්නත් මේවට විනිවිධ යන්න පුළුවන් එතොට මේක භාවිතා කරලා ඉදකට තුරදි පා මේක භාවිතා කරන්න පුළුවන් ඒ භාවිතා කර පවස්ථා තියෙනවාගේ මිනිසාට අහිත කරවෙන දේවල්ලොටත් මේ භාවිතා කරන්න පුළුවන් ඒවගේම තමයි දේවතේ මිනිසාට හිතකර දේවල් ගොඩකටත් මේ කිරණ අපිට භාවිතා කරන්න පුළන් මනාත් මිනිසාට හිත කර දේවල් යුද කටයුතු වගේ දේව නිසාට හිත කර නැහැනේ හිත කරයිනේ මනාද හිත කර දේවල් මේවට සජීවී සෛල විනාශ කරන්න පුළුවන් නිසාමකක් දෙන්නේ පිළිකා සෛල විනාශ කරන්න යොදාගන්න පුළුවන් පිළිකා සෛල කියන විනාශ කරන්න පුළන් පහසේ මේ මගින් රෝගීන්ට රෝගය සුවපත් කරන්න පුළුවන් ඒවගේම තම ජීවානු හරණයන්න හරි වැදගත් වචනයක්දේ පුතේ ජීවානු හරණ ජීවන්වන්නේ කියැනමගත්ද ඒ රෝගකාරක විස බීජ වගේ දේවල් සම්පූර්ණයම විනාශ කරලා දැමීම තමයි මේ ජීවානු හරණය කියලා කියන්නේ හරි ගත්ද ඒ තියෙන විස බීජ බැක්ටීරයා දිලීරම ඒ වගේ මේ බැක්ටීරල් බීජානු මේ හැම එකක්ම මේ ජීවානු හරණය මගේ විනාශ කරලා කිසිදු දෙයක් ඉතුරු එන්න තියන්නේ නෑ එතවට අන්න ඒවගේ තත්ත්වයක් යටතේ මේ සල්ලෙ කර්මක සල්ලි කර්මයක් කර දේවතේ මේ ශරීරය ඇතුළටන මේ උපකන්න එකතු කරන්න නේද ඒ වගේ වෙලාවක මේ විස බීජරය මේ තියෙන උපකන්නේ එකතු කළත්තේ මොකද වෙන්නේ අනිවාරයෙන් මේ විසබී සයට එකතු වෙලා මහ විනාශයක් වෙන්න පුළුවන් හානියක් වෙන්න පුළුවන් එමන අපඒක වලක්ව ගන්න නේ නගේ සඳහා මේ සල්ලි උපකරන ඉතාම හොඳින් ජීවානු හරණය කරන්න ඕනේ හරි දැන් දේවතය මහිතන් තව තප්පර ගානයි තියෙන්නේ ඉවර වේවි දොරේ ජීවානු හරණය කිරීම සඳහා පිට මේ ගැමා කරන කියනේවා යොදා ගැනීමේ හැකියාව තියෙන හරි ප්‍රශ්න වනා තියෙනවනම් අහන්ඩ ඕක